Evening. So we have just finished our class and ගෙදර ආවට පස්සේ මේ අපි අර empirical formula එකේ කතාව ඉවරයක් කරන්න බැරුව ගියානේ. So I decided to make a small video from the beginning actually. මේ කාට හරි if you have any doubts it will be cleared using from this video. හරිද? ඔන්න මම screen එක share කරන්නම්. empirical formula ගැන තමයි ඔන්න කතාව. First of all, what do you mean by an empirical formula and what is the importance of this one? නෝක තමයි කතාව. මේ දැන් ක්ලාස් එකේ ඉඳන් අපි චුට්ටක් වැඩිපුර කතා කරා කොහොමද මේ වැඩේ වෙන්නේ. මේ දැන් අර මේ දවස්වල හම්බ වෙන අයිස් තියෙනවනේ. කොහොමද ඕක අයිස්ම කියලා හොයාගන්නේ කියලා ප්‍රශ්න තමයි අපිට ආවේ නේද? දැන් සුදු පාට කුඩක් මොකක් හරි තිබ්බොත් එහෙම ඕක අයිස් වෙනවද පාම් පිටි වෙන්න බැරිද නැත්නම් වෙන මොන ග්ලූකෝස් වෙන්නත් බැරිද? ඔන්න ඔහම අදහසක් ආවන්නේ නේද? එතකොට මම මේක අර කලින් ෆිල් කරපු එකක් මෙතන තියෙනවා මම ඒක මකලා දාන්නම්කෝ කොහොමද එහෙනම් ඇත්තට ඕක හොයාගන්නේ පුතේ we have to do a series of chemical reactions හරිද එයාට chemical reactions තොගයක් කරලා තමයි ඕක හොයාගන්නේ ඕකට කියනවා ඒ කියන්නේ ඒක කැලි කිහිපයකට බෙදනවා quantitative analysis and qualitative analysis කියලා නම් දෙකක් තියෙනවා ඕක ඇතුලේ සිද්ධ වෙන කතාවට we do not want to go into those details at the moment මම මේකේ තියෙන කතාව කියන්න. හරි. පුතේ empirical formula means the simplest ratio between elements in a chemical නැත්නම් molecular formula. එතකොට ඔන්න බලන්නකෝ මොකක්ද මේ කියන්නේ කියලා. දැන් hydrogen peroxide H2O2 කියන එක තියෙනවා. එතකොට molecular formula කියලා මම table එකක දාලා ඒකම ලියලා තියෙනවා. එතකොට glucose ඉන්නවා. එතකොට glucose වල අපි සාමාන්‍යයෙන් ලියන්නේ C6H12O6 නේ. molecular formula එකත් ඒකම වෙලා තියෙනවා. එහෙනම් මොකක්ද මේ molecular formula කියලා කියන්නේ? So that means we can easily understand molecular formula means the real formula. So that is the meaning of molecular formula. That means the real formula of a chemical compound. Empirical formula කියලා කියන්නේ මොකක්ද? Empirical formula. මේ කියන්නේ simplest formula එක. හරිද? මෙන්න මෙතන මම දාලා තියෙනවා. simplest formula එක. එහෙනම් මෙයාගේ elements අතර තියෙන simplest ratio එක ගත්තනම් හරි. hydrogen oxygen ඉන්නවනේ. දැන් 1:2 තමයි sorry. H2O2 තිබ්බහම hydrogen ගේ 2 මෙයාගේ 2. එහෙනම් මේක simplest එක නෙවෙයි. මෙයාගේ 1:1 කියලා මට ගන්න පුළුවන්. දැන් පුතේ මේකේ ඉන්නේ HO කියලා. මේ ඉස්සෙල්ලා H ලියනවද ඊට පස්සේ O ලියනවද කියන එක that is not a problem. You can choose whatever you want. ඊගාව එකේ CH2O මෙයාගේ CH2 this one C2 sorry C2H5 last one CH2O අන්න හරි ඔන්න ඔච්චරයි පුතේ empirical formula කියලා කියන්නේ that is all you have to understand that is a simplest ratio හරි දැන් ඇයි අපි ඕක ඉගෙන ගන්න මේක ඉගෙන ගන්නේ අර අයිස් කියලා කියන කෙනා ඇත්තටම අයිස්ද කියලා අඳුර ගන්න එකේ එක ස්ටෙප් එකක් තමයි මේ. හරිද? ඇත්තටම මේක යූස් වෙන කතාවක්. හරිද? මේකෙදි ඔයාලගෙන් අහන ටිපිකල් ප්‍රොබ්ලම් එකක් තියෙනවා. කියන්නේ හැමදාම අහන්න පුළුවන් විදිහේ ප්‍රශ්නයක් තියෙනවා. මම ඉස්සෙල්ලා මේ ප්‍රශ්නේ පෙන්නන්නම් මොන වගේද කියලා. මෙන්න මේමයි ප්‍රශ්නේ තියෙන්නේ. ගොඩක් ලේසි එක්සැම්පල් එකක් මම අරගෙන තියෙනවා. A compound contains 40% carbon and 6.7% hydrogen and rest is oxygen by mass. Find its empirical formula. ඔන්නෝම කතාවක් කියලා තියෙනවා. So what is the question? It says a compound contains 40% carbon and 6.7% hydrogen and rest is oxygen by mass. Find its empirical formula. හරි. පුතේ මේ යුනිට් එක හරියම ලේසි. ඇත්තම කියනවා හිනම entertaining. ගණන් ටිකක් හදන්නයි තියෙන්නේ. හින්දා මුකුත් පාඩම් කරගන්න නම් මම මුකුත් නැහැ. ඒක හරිය ලේසි. එතකොට මොකද්ද මේක කරන්නේ? මේ වගේ මේ underlying theory එක තේරුම් ගන්න පුළුවන් නම් then your life will be very very easy. හරිද මේක ඇත්තම කියනවා නම් මාරම ලේසි කතාවක්. මම චූටි එක්සැම්පල් එකක් ගන්නම් මෙන්න මෙහෙම. මොන වගේ වැඩක්ද කරන්න කියලා. කාබන් ඩයොක්සයිඩ් කියන එක නා ගන්නකො. CO2. මේකේ if I take 1 mole of CO2 in 1 mole of CO2 how many carbon moles are there? 1 then how many oxygen moles are there? 2. මෙයාගේ moles ටික ගත්තට පස්සේ
ඔන්න බලන්නකො මොකද්ද මට ඇවිල්ලා තියෙන්නේ. මෙයාගේ මේ මෝල්ස් ටික මේක කෙලින්ම හොයාගත්තා නම් මට එනවා මොකක්ද ආයෙත් මේ රේෂියෝ එක ඇවිල්ලා තියෙනව නේද මේ සිම්ප්ලස් රේෂියෝ එක මේ දෙන්න අතර 1:2 කියලා. එහෙනම් මේ ඇත්තටම මේ මට එම්පිරිකල් ෆෝමියුලා එක ඇවිල්ලාද නැද්ද මේ ගාම්ම? ඔන්න බලන්නකො ඔයාලට මේ කිව්ව මෙච්චර ලේසියෙන් එනවද කියලා සමහරට මේ හිතා ගන්න බැරි වෙන්න ඇති මේ ફોකස් කරන්න හදද්දිම ඔන්න උත්තරෙත් කියලා ඉවරයි වාගේ හිතුණක් දන්නේ. ඔන්න තව එක්සැම්පල් එකක් ගන්න. එහෙනම් මම මොකද්ද දන්නවද දැන් කරන්න යන්නේ? දැන් ග්ලූකෝස් වල එම්පිරිකල් ෆෝමියුලා එක හොයන්න යන්නේ. C6H12O6. එතකොට පුතේ මෙයාගේ මම 1 mole කියන amount එකක් ගත්තොත් of glucose ගත්තොත් මෙයාගේ carbon hydrogen oxygen මෙයාගේ තියෙන moles ගාන බලනවා. number of moles කීයක් දෙන්නේ? carbon there are 6 moles, hydrogen there are 12, oxygen there are 6. ඔහොම තමයි තියෙන්නේ. පොඩ්ඩක් පොඩි ලැග් එකක් තියෙනවා මොකක් හරි ඒ නිසා මේ කැතට ලියෙන්නේ 6 12 6 ඔන්නෝම තියෙනවා. එහෙනම් මෙයාගේ එම්පිරිකල් ෆෝමියුලා එක ගන්න මේ මෝල්ස් අතර තියෙන සිම්ප්ලස් රේෂියෝ එක ගත්තනම් ඔන්න වැඩේ හරි නේද? එහෙනම් එම්පිරිකල් ෆෝමියුලා එක කියලා කියන්නේ මෙයාගේ සිම්ප්ලස් රේෂියෝ එක ගන්නවා. කියන්නේ ඔක්කොම 6න් බෙදුවා නම් හරි. 1:2:6 sorry 6 1 නේද? 20 නේද? හරි. ඔන්නෝම එනවා. මොකක්ද මේ කරේ? එහෙනම් ඔයාට පුතේ මේ මෑසස් තියනවා නම් මේ ගාන මෙන්න මෙහෙම කතාවක් කියන්නේ. කියන්නේ ඔයාට ඇත්තම කියනවා නම් මෑස් පර්සන්ටේජ් එක දෙනවා එයාගේ ඇතුලේ ඉන්න එලිමන්ට්ස් උත් කියලා. ඒ කියන්නේ මෙන්න මෙහෙම. ග්ලූකෝස් ඇතුලේ ඉන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියලා ඔයාට කියලායි තියෙන්නේ. ඒ වගේම මෙයාගේ මෑසස් උත් දීලායි තියෙන්නේ. හිතන්නකො මෙයාගේ මෑස් එක M1, මෙයා M2, M3 කියලා හිතන්නකො. එහෙනම් පුතේ මෙයාලගේ මෑසස් දීලා තියෙනවා නම් මට ගන්න ඕනේ මෝල් රේෂියෝ එක නම් මෙයාලගේ මෝල මෑසස් වලින් ඩිවයිඩ් කරා නම් වැඩේ හරි නේද? එච්චරයි තියෙන්නේ. මෝල මෑසස් වලින් ඩිවයිඩ් කරලා රේෂියෝ එක අරගෙන ඊගාවට තව පොඩ්ඩක් ඒක ලස්සනට සිම්ප්ලිෆයි කරගන්න. එහෙම නැත්නම් සිම්ප්ලස් රේෂියෝ එක කරගන්න පුංචි පුංචි වැඩ ටිකක් කරනවා. ඔන්න. that is what you have to do. හරි. ඔන්න අපි අර පළවෙනි එක්සැම්පල් එක ගමු. ඒක තිබ්බ එක්සැම්පල් එක. මේ number 1. So what was the question? Compound contains 40% carbon, 6.7 hydrogen, and rest is oxygen. So I'll note it down. There were 3 elements, right? Carbon, hydrogen, and oxygen. එතකොට මම මෙතන දාන්න මේ පැත්තේ mass percentage කියලා. ඔයාලට තේරුම් ගන්න තමයි මේක දාන්න මම. Here it is 40%. Hydrogen, it was I can't remember. 6.7, right? Yes, 6.7. 6.7%, and rest is oxygen. Okay, how to find the amount of oxygen? So it is very easy, right? Because there are only 3 constituents. ජාති 3යි තියෙන්නේ. So sum of everything has to be 100%. එහෙනම් මෙයාගේ පුතේ කීයද තියෙන්න ඕනේ? 46.7යි කියලා කියන්නේ 56.7, sorry 46.7. If you deduct it by 100, so then it sums up to 53.3. මෙන්න මේ වගේ වැලියු එකක් එනවා. හරි. දැන් මම mass percentage එක දන්නවනේ. So what I'm going to do is I'm going to assume that I have taken 100 grams. gram 100ක් ගන්නවා කියලා හිතනවා. gram 100ක් අරගෙන එයාගේ තියෙන mass එක හොයාගත්තා නම් හරි නේද? හරි. mass in 100 grams. එතකොට මෙයාගේ තියෙනවා 40 grams. මෙයාගේ තියෙනවා 6.7 grams. මෙයාගේ තියෙනවා 53.3 grams. හරි. That is also done. Now කොහොමද අපි යනවා කිව්වේ? මෙයාගේ moles ගාන හොයාගෙන mole ratio එක ගන්නයි තියෙන්නේ නේද? හරි. දැන් number of moles. මම මේ වම් පැත්තේ ලියන ඒව නම් ලියන්න එච්චර අවශ්‍ය නැහැ. ඒ වුණාට until you reach a certain point where you can do these questions comfortably, I'm going to recommend that you will follow this method. හරිද? එතකොට 40 divide by 12 grams per mole.
මෙතන 6.7 divide by 1 gram per mole. මෙයාගේ 53.3 grams we have to divide it by again 16 grams per mole. හරි. පුතේ ඔයාලගේ simplification හොඳ නම් තමයි මේ වැඩේ මේ chemical calculations කියන කතාව හරියම ලේසි වෙන්නේ. So චක්‍රේ පාඩම් නැත්නම් චක්‍රේ පාඩම් කරගන්න that is number 1. After that මේ පුළුවන් තරම් දේවල් හිතෙන්ම ගන්න try කරන්න ඕනේ. එහෙම කරද්දි තමයි පුතේ ඔයාලා improve වෙන්නේ. හරිද? නැත්නම් මේ පාඩම චුට්ටක් හිතනවට වඩා මේකේ simplifications තියෙනවා. මම හිතන්නේ combined maths physics chemistry විෂයන් තුනෙන්ම ගත්තාම කැපෙන්නේ නැති කැත ඉලක්කම් එන්නේ ඔන්න chemistry වල. හරි. 40 12 වලින් divide කරාම එනවා කීයද එන්නේ? 3යි 3.33 වගේ වැලියු එකක් නෙන්නේ නේද? 3.33. මෙයාගේ එන්නේ පුතේ 6.7. මෙයාගේ තියෙන්නේ 16 සේව 3ක් 48යි නේද? එතකොට 48ට තව තියෙනවා 5.33 වගේ. එතකොට ඉන්නේ almost 3.33 වගේ තමයි මෙයාගේ තියෙන්නේ. ඔන්න. මට ආව number of moles මෙතන ඇවිල්ලා තියෙන්නේ. හරිද? After that ඔන්න දැන් මට මේක හරියන්නේ නැහැ. mole මේ ratio එක ගන්න ඕනේ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? පුතේ mole ratio එක ගද්දි මෙන්න මෙතන තමයි වැදගත් කතාව. මෙතන numbers තුනක් තියෙනවනේ 3.3 6.7 3.3 ratio එක ගද්දි පුංචිම ඉලක්කමෙන් ඔක්කොම ටික divide කරනවා. So here you have to divide all these numbers by the smallest number so that the smallest value would be 1. චූටිම එක්කෙනා 1 වෙන විදිහට smallest value එකෙන් divide කරනවා. මම මෙතනින් දාන්න divide all the numbers by the smallest number so that smallest number would be 1. smallest එක 1 වෙන විදිහට මේක ඔක්කොම divide කරනවා. 3.33 so smallest එක 3.33 නේද? මේකෙන් divide කරා. 6.7 කියන එක්කෙනා again I have divide by 3.33 and මේක 3.33 again 3.33. හරි කොහොමද එන්නේ මෙයාගේ? මේක එනවා 1 මේක එනවා almost 2 මේක එනවා 1. Now I have got the මේ answer නේද? carbon 1යි hydrogen 2යි oxygen 1යි. මේක අර 1 1 කියලා ලියන්න ඕනේ නැහැ. CH2O. මේක අර empirical formula කියලාත් පොඩ්ඩක් ලියන්න. So that you will not miss it. හරි. I think you have got it. හරි. මේකේ ඔක්කොම rules ටික පුතේ මම මෙතන දාලා තියෙනවා. මම චුට්ටක් ඔන්න කියවන්නම්. මොකද්ද පළවෙනි rule එක කියලා. Obtain the mass of each element present in the compound concerned in grams. අපි grams වලින් ගත්තා. grams 100ක් කියලා හිතුවනම් තමයි ලේසියෙන් වැඩේ. Divide each mass by the molar mass of the corresponding element to determine the number of moles of each type of element present. A masses ටික we have to divide by the molar mass so that you will get the number of moles. Number 3. Divide the number of moles of each element by the smallest number of moles obtained in step 2 to convert the smallest number to 1. චූටි මේකේන එකක් කරන්න ඒ විදිහට අපි divide කරගන්නවා. හරි. ඊ ගාවට තව rule එකක් තියෙනවා. ඒක මම මෙන්න මේ දෙවෙනි ගානෙන් සමහර විට දෙවෙනි ගාන නෙමෙයි තුන්වෙනි ගානෙන් මට මේක කියන්න පුළුවන් වෙයි. හරිද? ඒක නිසා තමයි මම මේක හදන්නේ. The third question. මේකේ තියෙන්නේ ferrous 69.9 තියෙනවලු. oxygen 30.1% එකක් තියෙනවලු. එතකොට මේ ආගේ empirical formula එක හොයන්න
30.1 තප්පරයක් දෙනවා මේක. හරි. mass in 100 grams ගත්තත් පුතේ මෙතන එන්නේ කීයද? 69.9 තමයි. grams මෙයාගේ ඉන්නේ 30.1 grams. හරි. Now I have to find out the number of moles. එතකොට මෙයාගේ 69.9 grams මෙයාගේ divide කරන්න ඕනේ. මේක නම් දීලා නම් තිබ්බේ 50 කීයද? 55.8 කියලා තමයි තියෙන්නේ. හරි. 55.8 grams per mole. මෙයාගේ 30.1 මේක divide කරන්න ඕනේ 16 grams per mole. හරි. මේක මට ටක් ගාලා කියන්න ඕන නිසා මම කැල් එක පොඩ්ඩක් යූස් කරන්නම්. මෙතන නම් පුතේ 1.25 වගේ වැලියු එකක් එනවා. අනිත් තැන නිකන් 1.8 වගේ මන් දෙන්නේ නේද? බලමු. 30 divided by 1.875. මෙන්න මේ වාගේ වැලියු එකක් තමයි එන්නේ. හරි. So මොකක්ද ඊගාවට කරන්නේ? I have to make this, I have to divide by the smallest number so that it turns to number 1. මෙයා 1.25. තව page එකක් add කරන්න. 1.25 ආයෙත් 1.25 වලින් divide කරනවා. මෙයාගෙත් 1.875 divided by 1.25. මෙතන පුතේ එන්නේ 1. මෙයා divide කරොත් 1.5 වගේ වැලියු එකක් තමයි එන්නේ. හරි. ඔන්න දැන් මෙතෙන්ට ආවා. දැන් කලින් ගාන එහෙම එකක් උනේ නැහැ. කලින් ඔක්කොම whole numbers වලට ආවා. දැන් මේ වගේ આવොත් මොකද දන්නවද කරන්නේ? මට පුතේ මේක round off කරන්න බෑ. So මේ වගේ වෙලාවට මම මේක multiply කරනවා. මේ numbers ඔක්කොම multiply කරනවා. So that I am going to get a round කියන්නේ round නැත්නම් whole number. මේක whole number එකක් වෙන විදිහට ඔක්කොම ටික multiply කරන්න ඕනේ. එහෙනම් කීයද multiply කරන්න හොඳ? ඔක්කොම ටික දෙකෙන් multiply කරා නම් මට whole number එකක් එනවා. එතකොට මෙතෙන්ට එනවා 2 කියලා, මෙතෙන්ට එනවා 3 කියලා. එතකොට empirical formula එක Fe2O3 කියලා එනවා. හරි. ඔන්න තේරුණාද? මෙයාගේ අර simplest ratio එක ගත්තට පස්සේ නිකන් 1 and 1.5 වගේ කෙනෙක් නම් ඉන්නේ. එතකොට මම මේක multiply කරා. හරි. මම තව එක ගානක් හදන්නම්. බලමු මේක කොහොම වෙයිද කියලා. carbon 36.84 carbon 36.84%. Six point 57. 6.16. 6.1657. හරි කොහොම තමයි තියෙන්නේ. එතකොට අර mass percentages ටික අපි අරගෙනයි තියෙන්නේ. ඊගාවට 100 grams වල තියෙන ගාන කියලා හිතලා ලියනවා. කොහොමද එතකොට එන්නේ 36.84 grams කියලා එන්නේ. Here it is 6.16 grams. Here also it turns out to be
57 grams. So I have got the masses out of 100. So I have to find out the number of moles. එහෙනම් මෝල mass එකෙන් divide කරා නම් හරි නේද? මම මෙතන මේක divide කරන්නම්කෝ. I have divide this by 12. Here 1 gram per mole. Here 16 grams per mole. මෙතන පුතේ මම අර හරිම values දාලා මේක පෙන්නන්න ඕන නිසා මම කැල් එකෙම බෙදලා ගන්නම්. 36.84 divided by 12 3.07 කියලා එනවා. අනිත් කෙනා ගෙන්නේ 6.16 කියලා. ස්ක්‍රීන් එකේ වතුර මොකක්ද ඇවිල්ලා ඒ හින්දා තමයි මේක ස්ලිප් වෙවි එක එක වෙලිය වෙන්නේ. හරි lastly 57 divided by 60 it accounts for 3.57. Alright, now I have got the number of moles. So what I have to do now is I have to divide it by the smallest number, which is 3.07. මේ කට්ටිය ඔක්කොම divide කරනවා මෙහෙම. 3.07. Here 3.07. Here divide by 3.07. හරි values ටික දාගෙන යන්න. Here it is 1. අනිත් කෙනා දැන් බැලු බැලමට 2යි වාගේ පේනවා but මට අර පෙන්වන්න ඕනේ මෙයාගේ ඊගාවට මොකද්ද කරන්න කියලා. නිසා I will use a calculator for this one as well. 3.07. මෙයාගේ එන්නේ පුතේ 2.01 කියලා එන්නේ. ඊගාවට 3.57 කියන එක කෙනා I have divide by 3.07. මෙතන එනවා පුතේ 1.16 කියලා එනවා. මෙන්න මෙහෙම එනවා. ඔන්න දැන් බලන්න ඔන්න වෙනස් විදිහේ values වගේක් ආවා. දැන් මොකක්ද දන්නවද කරන්නේ? මම බලනවා මෙයාගේ මේ decimal values දිහා. මෙන්න මේක 0.1 මෙයාගේ 0.16. මම දැන් මේක round off කරනවා. හැබැයි round off කරද්දී condition එකක් තියෙනවා. මොකක්ද දන්නවද? මේකයි condition එක. මෙයාගේ තියෙන මේ decimal values එයාගේ 0.2 හරි if it is less than 0.2. example එතකොට මට round off කරන්න පුළුවන්. මට round off කරන්න පුළුවන් if it is less than 0.2. එහෙම නැත්නම් more than 0.8. මේ වෙලාවල් දෙකේදී විතරයි I can round off. කියන්නේ as an example I'll take an example. එතකොට පුතේ හිතන්න ඔයාගාව තිබ්බා 3.09 කියලා තිබ්බා කියලා හිතන්නකෝ. එතකොට ඔයාට use කරන්න පුළුවන් 3.0 කියලා use කරන්න පුළුවන්. නැත්තම් 3.1 කියලා ඉතින් දාගෙන වැඩක් නැහැ. 3.0 කියලා whole number එකට තමයි round off කරන්නේ. හරිද? මේ ඊගාවට තිබ්බනම් 7.85 කියලා 7.85 කියලා තිබ්බනම් ඔයා 8 වලට round off කරනවා. හරිද? 8 වලට round off කරනවා. හරි. එහෙම නොවුනොත් මොකද කරන්න කියලා මේක හදලා ඉවරලා මම කියන්නම්. මෙයා 1, මෙයා 2, මෙයා 1. එතකොට මට ආපහු වෙනවා කීයක්ද? CH2O කියලා එනවා. So that is the empirical formula. If your number lies in between the decimal values 0.2 and 0.8 මේ වගේ අතරමැද්ද නම් තියෙන්නේ you have to multiply all the numbers by a certain number until it becomes a whole number. ඒ කියන්නේ example එකක් විදිහට හිතන්නකො මෙහෙම තිබ්බයි කියලා. ඔයාට එන ratios මෙන්න මේ වගේ. 3.33 අනිත් කෙනා 1 අනිත් කෙනා 2 වගේ එනවා. දැන් පුතේ මේ first number එක ඔයාට round off කරන්න විදියක් නැහැ. Because it is greater than 0.2 and less than 0.8. මෙහෙනම් මම මේ ඔක්කොම ටික හරිද multiply කරනවා 3ෙන්. ඇයි දන්නවද 3ෙන් multiply කරන්නේ? අර 0.33 කියන එක නම් 3 වලින් multiply කරොත් then I can get a whole number නේ. So එතකොට මෙයා 3ෙන් multiply කරොත් මෙතන it becomes 10. Here it becomes 3. Here it becomes 6. ඔන්න ඕක තමයි පුතේ empirical formula එක. මම තව example එකක් කියන්නම්. numbers ටිකක් නේ random numbers මොනවා හරි අරගෙන 2.5
5 5 වගේ තියෙනවා නම් අනිත් කෙනා නිකන් 3 වගේ තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට එහෙමනම් වෙන්න විදියක් නැහැ. කවුරු හරි කෙනෙක් එක වෙලා ඉන්නත් ඕන අනිවාර්යෙන්. අනිත් කෙනා මෙයා 3.05 මෙයා 1 කියලා ගන්නවා. හරි ඔන්න ඔහොම තමයි තියෙන්නේ. එතකොට මේ දැන් එන්නේ නැහැනේ හෝල් නම්බර්ස්. මට මේකෙදි මේ ඔක්කොම කට්ටිය කීයෙන්ද දන්නවද ගුණ කරන්නේ? මේක දෙකෙන් මල්ටිප්ලයි කරනවා. එතකොට මෙතන 2යි මෙතන 6.10 here කීයද 2යි 2 5.1 කියලා එනවා. දැන් 5.1 6.1 2 කියලා ඇවිල්ලා තියෙනවනේ. දැන් මෙන්න මේ numbers these are less than 0.2 නේද? මෙන්න මේ decimal numbers ටික. ඒ හින්දා මම මේක round off කරනවා ආයේ 5 වලට. 5 6 2 කියලා මම මේක round off කරනවා. no කතාව. බලමු මම අර rules වල උතන දීලා තියෙනවද කියලා අපි චූට්ටක් check කරලා බලමු. හරි මේක අර හරි exact values මෙන්න මෙතනින් මම කියවන්නම්. if all the numbers produced are integers or very close to integers then these numbers represent the subscript values of each element in the empirical formula. පුතේ මේ subscript value කියලා කියන්නේ මේ යටින් දාලා තියෙන චූටි එක. However, if one or more numbers are not integers, then follow the step 4. එහෙනම් integers නෙමෙයි නම් අර වගේ decimal values නම් තියෙන්නේ, then you have to follow the step number 4. So let's see what is there. Multiply the numbers produced at the end of step 3 by the smallest possible integer that will convert all of them to whole numbers. මොකක්ද කියන්නේ? අර මං කිව්ව කතාව නේද? එහෙනම් ඔක්කොම numbers ටික whole numbers වෙන විදිහට තියෙන චූටිම ඉලක්කමෙන් multiply කරන්න කියලා කියනවා. When the decimal values are less than 2 and more than 8, actually it has to be 0.2 and 0.8, round off the number to the closest integer. These numbers represent the subscript values of each number in the empirical formula. ඔන්නෝකයි කතාව. මෙතන පොඩි රූපයකුත් තියලා තියෙනවා. So there are some more questions as well. So you can try these things. I will give the answers to you guys as well. And of course, finish these things as quickly as possible and send me the answers so that I can correct these things. මේකේ පුතේ simplifications එහෙම කැල්ලකින් නම් ගහන්න යන්න එපා. මේ හරිම අපරාධයක් එහෙම වුණොත් එහෙම කොහොම හරි try කරන්න බෙදලා බලන්න මොකද වෙන්නේ කියලා. මොකද you will improve your simplification skills very rapidly. හරිම වේගෙන් සහ ලොකු ප්‍රමාණයක ඔයාලගේ simplification skills මේ ගොඩාක් වැඩි දියුණු වෙයි. That's why I was telling that. So I think that you guys have gotten understanding and I have covered all the possible scenarios that you will be facing using this empirical formula. So I'll wind up the video. If you have any questions, so my number is over here in this Zoom recording as well. WhatsApp message done. Okay, then see you in the next class. Okay, bye.